Hello brothers, welcome back කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම. ඉතින් අද අපේ challenge එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මම ඩොලර් 300ක් ඩිපොසිට් කරලා තිනවා. ඉතින් මගේ අලුත් account එකක් මේක balance එක බලා ගන්න පුළුවන් ඔයාගේ මේ මෙතන ඩොලර් 300ක් තමයි තියෙන්නේ. එතකොට මම අද මගේ challenge එක තමයි ඩොලර් 300 මෙන්න මේ ඩොලර් 300 full margin හරිද? 100%ක්ම රිස්ක් එක අරගෙන හරිද? ඉතින් මට මේ ඩොලර් 300 ගියත් එකයි නැතත් එකයි හරිද? හරිද? මේ ඩොලර් 300 ගියත් එකයි නැතත් එකයි. එහෙම හිතාගෙන මෙන්න මේ ඩොලර් 300 3000ක් වෙනකම් අප් කරගන්න හරිද? කැපිටල් එක වැඩි කරගන්න තමයි මගේ මේ උත්සාහය. ඉතින් අපි බලමු මෙන්න මේ ඩොලර් 300 අපිට ඩොලර් 3000ක් කරන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. හරිද? එතකොට මම ඉන්නේ මේ ගෝල්ඩ් එකේ 15 minute chart එකේ. හරිද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගෝල්ඩ් එක live trade එකක් මෙතන තියෙන්නේ. මගේ balance එක මෙතනත් පෙන්නනවා ඔයාලට. ඉතින් මම හිතනවා පළවෙනි trade මෙතන තියෙන point එකෙන් sell එකක් ගන්න. හරිද? ඉතින් මේකෙදි මේ trade එකේදී පළවෙනි trade එකෙන්ම අපි ප්‍රොෆිට් වුණොත් විතරයි. හරිද? අපි පළවෙනි ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණොත් විතරයි අපිට ඊළඟ එකට ප්‍රොෆිටබල් වෙන්න පුළුවන්. කියන්නේ පළවෙනි එක SL hunt නැත්තම් account එකම wash වුණොත් අපිට බැරි වේවි ඊළඟ ට්‍රේඩ් එක දාගන්න. මොකද මම full margin එකම මෙතනදී use කරනවා. හරිද? ඉතින් අපි ට්‍රේඩ් එක ගමු මෙතනේ. ඉතින් මම බාට බලා ගන්න පුළුවන් sell entry එක ගත්තා ඩොලර් 300ම රිස්ක් එකක් විදිහට ගත්ත මම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන් ඩොලර් අපේ ප්‍රොෆිට් වෙන ගාන ඩොලර් දෙකක ප්‍රොෆිට් එකකින් රන් වෙනවා. අපි බලමු ඩොලර් 300ම මම රිස්ක් එක අරන් තියෙන්නේ මෙතනින්. මොකද මම මෙතනින් sell එකක් ගැනීමට හේතුව drop එකක් වෙලා තියෙනවා, ආයේ base එකක් වෙලා තියෙනවා, ආයේ drop. ඉතින් මේ method එකට අපි කියන්නේ drop base drop. drop මේ තමයි base එක. ඉතින් drop base drop වුණාම නැවතත් මෙන්න මේ drop base ඕනෑම entry එක drop base drop එකක් සිද්ධ වුණාම ඕනෑම අවස්ථාවක 70%ක chance එකක් තියෙනවා මෙන්න මේ base එකට ආවම ආයේ reject වෙලා පල්ලෙහාට වැටෙන්න. හරිද? මෙන්න මේ හේතුව නිසා තමයි මම මෙතනින් sell එකක් ගත්තේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ trade එක profit එකකින් run වෙනවා. පොඩි loss එකකින් දැන් run වෙනවා. අපි බලමු මොකක් වෙයිද කියලා. හරි market එක බහිනවා අපි බලමු. මම තව entry එකක් ගන්නවා. මම මෙතනේ full margin use කරේ. full margin use කරලා මම ගත්ත ඩොලර් 1000 ගානකට අප් කරගත්ත දැනටමත්. ඉතින් තවත් එයි කියලා chance එකක් තියෙන නිසා මම ආයෙ ගන්නවා. ඉතින් මගේ SL එක මම මේකට උඩින් දාගත්තා. තවපල්ලයට යන්න chance එකක් තියෙන හන්දා මම sell එක තව ආයෙ sell එකක් ගත්තා. අය බලමු. full margin එක use කරලා තියෙන්නේ. full margin එක use කරලා තියෙන්නේ. full margin. ඕ බයිනවා. අපි බලමු. ඉතින් 400 ගාන ප්‍රොෆිට් එකක් ආවා. මෙතනින් ක්ලෝස් කරගන්නවා ට්‍රේඩ් එක. බුක් කරගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඩොලර් 1550ක් තියෙනවා මෙතනේ. අපි බලමු ඊළඟ එන්ට්‍රි ඉතින් ගන්න චුට්ටක් බයයි. ඒ නිසා පොඩ්ඩක් මම ඉවසලා ඉන්නවා. මාකට් එක ආයේ උඩට ගියොත් මගේ sell entry point එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද? මාකට් එක එක්ක මෙතනින් පල්ලෙහාට එයි නැත්නම් මෙතනින් ඉඳන් ආයේ up trend එකට යාවි. හරිද? ඒ නිසා up trend එකට ගියොත් මම මගේ entry point එක මම limit order එකක් දාලා තියා ගන්නවා මෙතනින්ම 5215යි 14යි අතර entry එක. 5215යි sell entry එකක් දා ගන්නවා මම. ඉතින් මම sell entry එකක් දාලා දිනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ entry price එක මෙන්න මෙතනින් පෙන්වනවා 5214න්. චුට්ටක් ඉවසලා බලමු. දැනටමත් අපි ඩොලර් 1550ක ගේයින් එකක් අරන් තියෙනවා full margin එක use කරලා.
ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මගේ එන්ට්‍රි පොයින්ට් එක ගාවට ඇවිල්ලා රිජෙක්ට් වෙලා තියෙනවා. අවුලක් නැහැ මේ රිස්කයක් ගන්න නිසා මං චුට්ටක් ඉවසිල්ලෙන් ඉන්නවා. මේ මොකක් වෙයිද කියලා බලන්න. මොකද ගොඩක් දුරට එන්ට්‍රි මෙතන ගන්න chance එකක් තියෙනවා. මිස් වෙන්නත් chance එකක් තියෙනවා. අපි බලමු. ඉවසිල්ලෙන් පොඩ්ඩක් ඉන්නවා. මගේ එන්ට්‍රි පොයින්ට් එක මාකට් එක තියෙන්නේ අපි බලමු 5214 ගාව තියෙන්නේ මාකට් එක 5210න් ට්‍රේඩ් වෙනවා. අපි බලමු එන්ට්‍රි එක ගන්නතේ නැත්තම් මම මෙතනින්ම ගන්නවා. එන්ට්‍රි එක ගත්තා. එන්ට්‍රි එක ගත්තා. මගේ දැන් පොඩි ලොස් එක දැන් රන් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඩොලර් 30 ගානක ලොස් එක කරන්න වෙන්නේ. දැන් ඩොලර් 6යි ගානක ප්‍රොෆිට් එක කරන්න වෙනවා. 6.45ක ප්‍රොෆිට් එක කරන්න වෙනවා. ට්‍රේඩ් එක දැන් පොඩි ලොස් එක තමයි රන් වෙන්නේ. අපි දැන් බලමු මොකක් වෙයිද කියලා. අපි හිතුවා වගේ අපේ සෙල් වෙයිද නැත්නම් අපි බලමු. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක තියෙනව නේද? මේකේ ලික්විඩිටි ඒරියාස් ටික දැන් මේක ඇවිල්ලා දැන් ලික්විඩිටි පොයින්ට් එකක් වෙලා ඉවරයි. මොකද මෙතන සෑහෙන්න බයර්ස්ලා ඉන්නවා මෙතන. සෑහෙන්න බයර්ස්ලා ඉන්නවා. ඉතින් මෙයාලවත් ලොස් කරගෙන මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න chance එකක් තියෙනවා. මෙයාලවත් ලොස් කරගෙන පල්ලෙහාට එන්න chance එකක් තියෙනවා. මේ හරියෙන්නේ නැත්තම් ඊළඟ ෆිබොනාචි පොයින්ට් එකකින් මාකට් එක අප් වේවි. ඉතින් මම බලා ගන්න ෆිබොනාචි මෙන්න මෙතනින් අද ගන්නවා. ෆිබ් ලෙවල් එකක් මේ හයි එක මේකනේ. අනගා 0.5 ඒරියා කො මෙතනනේ. මම මේ විදිහට ෆිබොනාචි පොයින්ට් එක අඳ ගන්නවා. බලමු මෙන්න ෆිබ් ලෙවල් එකේ මාකට් එක අප් වේද කියලා. ෆිබ් ලෙවල් එකේ මොකද මේකේ ලික්විඩිටි ඒරියාස් දැන් මේ ඔක්කොම ලික්විඩිටි තියෙන්නේ මෙතන. බයස්ලා සෑහෙන්න පිරිලා. මේ ඒරියාස් වල බයස්ලා සෑහෙන්න ඉන්නවා. මෙන්න මේ හේතුව නිසා තමයි මම බය නැතුව සෙල් එකක් ගත්තේ. මොකද මේක එන්නේ නැතුව මෙතනට යන්නේ නැතුව මෙතනින් සෙල් එකක් වුණායි කියන්නේ හේතුවක් තියෙනවා. ආයෙ උඩට ගිහිල්ලා ආයෙ ලික්විඩිටි ගන්න chance එකක් තියෙනවා. ඩොලර් 1700ක අන්න ප්‍රොෆිට් එක බුක් කරගත්තා. මම ප්‍රොෆිට් එක බුක් කරගත්තා. ඩොලර් 3140යි. හරිද? ඩොලර් 3140ක් දැන් මම කැපිටල් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඩොලර් 300 ෆුල් මාජින් එකම යූස් කරලා. හරිද? ඩොලර් 300 වැඩක්ම නැහැ කියලා තමයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ. ඩොලර් 300 වැඩක්ම නැහැමයි කියලාමයි මම මේ ට්‍රේඩ් එක ගත්තේ. ඉතින් මෙතන අර ෆිබ් ලෙවල් එකට මාකට් එක ඇවිල්ලා තිනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් බයි එකක් ගන්න පුළුවන්. හැබැයි ගන්නෙ නෑ. මගේ ටාගට් එක හරි නිසා තවත් මට එන්ට්‍රි ඕනේ නෑ. තවත් මට සල්ලි ඕනේ නෑ. හරිද? දැන් මේක මං ආයෙ ඔක්කොම විත්ඩ්‍රෝ කරලා ආයෙ මම මේ ඔක්කොම විත්ඩ්‍රෝ කරගන්නවා. විත්ඩ්‍රෝ කරගෙන මගේ ආතල් එක මම අරන් ඩොලර් 300ක් ආයෙ දාගන්නවා. මගේ ලොකෝ වොලට් එකට දාගන්න මගේ ඩොලර් 10,000 account එකක් තියෙනවා. ඒකට මම 2500ක් වගේ දාලා ඊට ටික මම ගන්නවා. පස්සේ වීඩියෝ එකකින් සෙට් වෙමු. තවත් මේ වගේ එන්ට්‍රීස් සෙට් වුණාම මමත් මේ ෆුල් මාජින් යූස් කරලා ට්‍රේඩ් ටිකක් ඔයාලට ගේන්න. ඒත් එකම අපේ සිග්නල් සර්විස් එකට ජොයින් වෙන්න කැමති නම්. හරි අපේ කෝස් එකට ෆ්‍රී ජොයින් වෙන්න කැමති නම් හැම දෙයක්ම සිග්නල් සර්විස් එක සහ ට්‍රේඩින් කෝස් එක සම්පූර්ණයෙන්ම A to Z ෆ්‍රී තමයි උගන්වන්නේ. හරිද? කැමති කට්ටියට ජොයින් වෙන්න පුළුවන්. ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක තියෙනවා කමෙන්ට් එකේ. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. හරිද? ෆ්‍රී සිග්නල් ගෲප් එකට તો කොහොමද ජොයින් වෙන්නේ කියලා ටෙලිග්‍රෑම් ගෲප් එකේ දානවා. කැමති කට්ටිය දැම්ම ලින්ක් එක ක්ලික් කරලා ජොයින් වෙන්න. good luck. bye bye.